කරගෙන යන්නේ දැනට. මේක පිටිපස්සේ තියෙනවා හරියාලුවා මුල ළඟටම යනවා. ඔයගොල්ලෝ අපිත් එක්ක වෙන්න. ඔයගොල්ලෝ බැලු දැල්ලකින් පේනවා ඇති මේ පැත්තේ ටිකක් පාළු පැත්තක් පේනවනේ. ඒ මර ඔතන බලන්න. zoom කරලා බලන්න. අර පොඩ zoom කරලා ඉත කලන්න බලන්න. ටිකක් අරගේ තිනුදි පේනවා ඇති මේ පැත්තේ සම්පූර්ණ වී මෝලක තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් බඩු තියෙන්නේ. ඊට අමතරව ලෑලි තියෙනවා. මේක සම්පූර්ණ විරාගිය මේ වී මෝලක් වෙන්න ඕනේ. මම හිතන්නේ මාස ගානකින් තවද මිනිහෙක් මේ මෝල ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඔබන් පේනවා දැන් මේ සම්පූර්ණ ලෑලි මේ තියෙන්නේ. චුට්ටක් උළු පැත්ත වෙන්නන්නකෝ. අර උළු පැත්ත වෙනවා සම්පූර්ණ දිරා කියලා තියෙන්නේ. මේක සමහර විට කොල්ලේ කරයකට ගිහින් දාන්න බෑ. රැයට සර්වර් වෙන්නවත් විදිහක් අපිට පුළුවන් වුණොත් සර්වර් වෙනවා රැයට. රැය වෙල නයිට් එක අපිට පුළුවන් වුණොත් නයිට් එකකට කරනවා. ඔයගොල්ලෝ මේ කමෙන්ට් එකක් දාන්න මේ කරන්න මොනවද කියලා සාමාන්‍යයෙන්. මේ සම්පූර්ණ යාලේ තියෙන්නේ. අපිට මොකුත් අයිතිත් නෑ මේවා. ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන දැනට. තව තැනක් තියෙනවා අරක ඇතුළේ තව තැනක් තියෙනවා කාමරයක් වගේ එකක්. අපි එතනටත් යනවා. අපි එතනට ගිහලා ඉන්න මේ තියෙන පැත්තේ ඒකේ එහා පැත්තේ පොඩි කාමරයක් තියෙනවා. අපි දැන් මේ කාමරේ බලන්න යන්නේ මොනවද තියෙන එක ඇතුළේ. මේ ගවේෂණයක් කරන්නේ අපිට මුකුත් කරන්න බෑ අපිට. පේනවා සම්පූර්ණ කැලෑවක් මේක. දන්නේ නැහැ. මේ කියන්නේ කාමරේ මේකේ දිරාගිය ලී තියෙන්නේ. ඕ මේ වෛද්‍ය මධ්‍යස්ථානයක මේ බෝඩ් එකක් තියෙනවා. සමහර විට මේක කවුරු ගෙනත් දාලා වෙන්න පුළුවන් අපිට අනුමාන කරන්න බෑ ඒක.
ඕ වැඩි හරියට මේකකුත් තියෙනවා. අපිට මේක නම් ඉන්න පුළුවන් රැයට එච්චර මේක නම් අවදානමක් නැහැ. ගොඩක්ම අවදානම එහා පැත්තේ තමයි උල්කට තියෙන නිසා උල්කට සමහර විට වැටෙන්න තියෙනවා. උත්තර මේක තමයි. තමයි අපිට දෙන්න පුළුවන් අප්ඩේට් එක. සාමාන්‍යයෙන් මේක මේ මෝලය ඇතුලේ අපිට ඉන්න පුළුවන් ඉඩක් නැහැ. අපිට ඉන්න පුළුවන් ඉඩකට තියෙන අර කාමරේ විතරයි. කාමරේ සර්වර් වෙන්නත් අපිට එච්චරම අමාරුයි. මොකද එතන ගොඩක් බඩු තියෙනවා. ඒත් අපි බලනවා කොහොම හරි සර්වර් වෙන්න මේකේ. ඊට අමතරව දෙයක් කියන්න ඕනේ අපි ආවේ කාගෙන්වත් අවසරයක් නැතුව අපිට මෙච්චර ගොඩක් වෙලා ඉන්නත් බෑ මේකේ. මේක අවසරයක් නැතුව අපි ඇවිල්ලා කරන්නේ. අපි රෑට සර්වර් වෙන එක අවසරයක් ඇතුව අපි කරන්නේ. දැන්ට ඔයගොල්ලන් දෙන්න පුළුවන් අප්ඩේට් එක මෙච්චරයි. අපි දැන් යනවා. හරි එහෙනම් යාළුවනේ අපි දැන් මෙතනින් යන්න හදන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න තමයි අපි මේ ආවේ දැන් මේක. ඔච්චරයි අපිට කියන්න තියෙන්නේ මේ අවසරයක් නැති නිසා අපිට මොකුත් කරන්න බෑ. සාමාන්‍ය ඔයගොල්ලෝ කියන්න කරන්න ඕන දෙයක් මේකේ. මේක රැයට ගොඩක්ම අద్භූත ස්ථානයක් කියලා ගමේ මිනිස්සු පවසනවා. අපිට අවසරයක් නැති නිසා මොකුත් කරන්න බෑ අපිට. ඒක නිසා අපි දැන් මෙතන වීඩියෝ කට් කරනවා. ඔච්චර තමයි දෙන්න පුළුවන් අප්ඩේට් ටික. අපි වීඩියෝ කට් කරනවා.